සුබ දවසක් සියලු දෙනාටම ග්‍රැවිට් LK YouTube channel එකට ඉතාමත් ආදරයෙන් පිළිගන්නවා. මගේ නම සසිරු. මම දැනට ජපානයේ ජීවත් වෙන්නේ. මේ channel එක බලන දන්න හුඟක් අය මේ channel එක දන්නවා ඇත්තේ මම මීට අවුරුදු 5කට කලින් දාලා තියෙන cash deposit සම්බන්ධ වීඩියෝ එකක් හින්දා ඒක අපේ ලංකීය මිනිස්සුන්ට හුඟක් සපෝට් එකක් දෙන වීඩියෝ එකක් කියලා මට හම්බෙන ප්‍රතිචාරත් එක්ක තේරෙනවා. ඉතින් කොහොම හරි මේ ඒ වීඩියෝ එක හින්දා මට මේ වෙද්දී සබ්ස්ක්‍රයිබර්ස් සංඛ්‍යාවකුත් ට්‍රේන් වෙලා ඉන්නවා. ඉතින් ඒ ඔක්කොම හේතුපාදක කරගෙන මම හිතුවා මේ channel එකෙන් තව හොඳ වීඩියෝස් ටිකක් කරොත් හොඳයි කියලා. ඉතින් ඒ හින්දා මම පළවෙනියටම කරන්න ලෑස්තිලා ඉන්නවා ජපන් භාෂාව සම්බන්ධ වීඩියෝ සීරීස් එකක්. ඇත්තටම ජපන් භාෂාව සම්බන්ධව මේ කරන වීඩියෝස් ගම්ම ජපන් භාෂාව පිළිබඳව අල්ප මාත්‍රකවත් දැනුමක් නැති අයට හුඟක් හොඳයි. ඒ වගේම මේ වෙද්දී ජපන් භාෂාව ඉගෙන ගන්න පටන් අරගෙන ඒ භාෂාවට ආදරය කරන හුඟක් අයටත් මේ වීඩියෝ එක හුඟක් ප්‍රයෝජනවත් වෙයි. ඉතින් මේ ජපන් භාෂාව සම්බන්ධයෙන් කතා කරනකොට ජපන් භාෂාව කියන්නේ තාමත් සුන්දර භාෂාවක්. ඒක මේ මාස 5කින් 6කින් කෙනගෙන ඉවර කරන්න පුළුවන් භාෂාවක් නෙමෙයි. ඉතින් ඔයාලට ආරාධනා කරනවා ඉස්සරහටත් මම මේ කරන වීඩියෝස් එක සම්බන්ධ වෙලා ඉන්න කියලා. ඉතින් අපි මුලින්ම පටන් ගන්න හදන්නේ මින්න නොනිහොංග පොතේ පළවෙනි පාඩමේ. මින්න නොනිහොංග පොත තමයි හුඟක් ජපන් භාෂාව ඉගෙන ගන්න පටන් ගන්න අය භාවිතා කරන පොත. ඒකත් එක්ක තව තියෙනවා දෙකිරු නිහොංග කියලා පොතක්. ඒ පොතත් ඉතින් මින්න නොනිහොංග පොතේ තියෙන පාඩම් කොටස් ඉතාමත් ලේසි මේ භාෂාව ඉගෙන ගන්න ආසායට ඒක රිෆර් කරනකොට. ඉතින් අපි පාඩම් පටන් ගමු. එහෙනම් අපි පාඩම් පටන් ගමු. මම අද පාඩම මේ විදියට කොටස් 5කට වෙන් කරන්න තීරණය කරා. එතකොට අපි පළවෙනියටම noun එකක්, ඊට පස්සේ වා, ආයි noun එකක්, this කියන විදියයි. මේ විදියට වාක්‍යයක් කොහොමද අපි කියන්නේ? ඒ ක්‍රමයයි. noun වා, noun ja අරිමසෙන් කියන වාක්‍ය රටාවයි. ඊට පස්සේ noun වා, noun this ka මේ ප්‍රශ්නාර්ථයක් අහන ක්‍රමයයි. ඊට පස්සේ වාක්‍යයක උක්තය සම්බන්ධ කරලා ඒ වාක්‍යයෙන් යම්කිසි අයිතියක් ප්‍රකාශ කරන ආකාරයේ වාක්‍ය රටාවයි. ඊට පස්සේ මෝනිපාතයයි. මේ කොටස් පහෙන් තමයි මම අද පාඩම කවර් කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ භාෂාව පිළිබඳ කිසිදු අවබෝධයක් නැති කෙනෙක්ට නම් මේ භාෂාවේ මේ තියෙන මේ අක්ෂර කොහොමද කියවන්නේ කියන එක පිළිබඳ ගැටලුකාරී තත්ත්වයක් ඇති. එතකොට ඒ අයට මට ඇත්තරම අක්ෂර මාලාවක් තනියෙන් වුණත් ලර්න් කරගන්න පුළුවන්. ඇත්තටම මම ඕගලන්ට ඒක කොහොමද කරන්න කියන එක මම මේ ඉක්මනට මෙතනින් කියලා දෙන්නම්. ඇත්තටම ජපන් භාෂාවේ අක්ෂර මාලා තියෙනවා 3ක්. පළවෙනි එක තමයි හිරගනා අක්ෂර මාලාව. මේ හිරගනා අක්ෂර මාලාව තමයි ජපන් භාෂාවේ තියෙන මූලිකම අක්ෂර මාලාව. එතකොට ඒ වගේම තියෙනවා කතකනා කියන අක්ෂර මාලාවක්. එතකොට මේ අක්ෂර මාලා දෙක වගේම ඊට පස්සේ තියෙනවා කංචි කියලා අක්ෂර මාලාව. මේ කංචි කියන අක්ෂර මාලාව නම් මේ වගේ chart එකකින් ඔයගලන්ට බලා ගන්න බෑ. ඔයගලන්ට මේ අක්ෂර මාලා තනියෙන් ඉගෙන ගන්න පුළුවන් මේ Google search කරලා මේ විදියට හිරගනා chart කියලා සර්ච් කරොත් ඔයගලන්ට මේ අක්ෂර මාලාව සම්බන්ධව වීඩියෝස් හරි එහෙම නැත්නම් ෆොටෝස් එහෙම ඔයගලන්ට පුළුවන් බලා ගන්න. ඉතින් ඒක ඩවුන්ලෝඩ් කරලා මේ අක්ෂර කොහොමද ලියන්නේ මේවා දැන් ලියන ක්‍රමයකුත් තියෙනවා. ඉස්සරහ මේ විදියට ගහලා ඉර මෙහෙම ගහලා
මෙහෙම තමයි මේක ලියන්නේ. මේ chart එක අර කලින් පෙන්නපු හිරගනා chart එකේ අක්ෂරමයි තියෙන්නේ. ඇත්තටම මෙහෙම වෙනම අක්ෂර මාලාවක් ඒගොල්ලෝ භාවිතා කරන්න හේතුව තමයි ජපන් භාෂාවට අයිති නැති වචන ඒගොල්ලෝ ලියනකොට ඒවා වෙනම පෙන්වන්න තමයි මේ අක්ෂර chart එක use කරන්නේ. ඉතින් ඔයගලන්ට මම example එකකින් පෙන්නුවොත් මෙතන මේ chicken කියලා තියෙන්නේ. ඒගොල්ලෝ chicken වලට කියන්නේ chicken කියලා. එතකොට ඒගොල්ලෝ computer කියන එකට කියන්නේ computer කියලා. එතකොට ඒ වගේ ඒගොල්ලන්ගේ භාෂාවට අදාළ නැති වචන පෙන්වන්න තමයි මේ කතකනා අක්ෂර වලින් ඒගොල්ලෝ වචන ලියන්නේ. ඊට පස්සේ kanji කියන එක. kanji කියන්නේ ජපන් අක්ෂර මාලාවල් වලින් තියෙන සංකීර්ණ අමාරුම අක්ෂර මාලාව. kanji කියන එක තමයි මේ තියෙන්නේ. එතකොට මම මේ kanji කියන එක ලියලා තියෙන්නේ හිරගන අක්ෂර මාලාවෙන් තමයි මම මේ kanji කියන එක ලියලා තියෙන්නේ. ඒ වගේම මම මේ kanji කියන එක ලියලා තියෙන්නේ කතකනා අක්ෂර වලින්. මේ kanji කියන එක kanji වලින් ලියන්නේ මේ විදිහට. හාහා කියන්නේ ඒගොල්ලන්ගේ භාෂාවෙන් අම්මට. එතකොට හාහා කියන එක kanji අක්ෂරයකින් පෙන්වන්නේ මේ විදිහට. මේ තමයි හාහා කියන එකට භාවිතා කරන kanji අක්ෂරය. හිතෝ කියන එක. හිතෝ කියලා කියන්නේ පුද්ගලයාට. මේ හිතෝ කියන එක kanji වලින් ලියන්නේ හිතෝ kanjiය. හිතෝ kanjiය මේ තියෙන්නේ. මේක තමයි අක්ෂර මාලාවන් සම්බන්ධ කතාව. ඉතින් අපි අද අපේ පාඩමට යමු. ඉස්සෙල්ලම මම කතා කරන්නම් මේ noun එකත් එක්ක මේ වා කියන නිපාතය සම්බන්ධ වෙලා ඊට පස්සේ ඒ වා නිපාතයට පස්සේ ආයෙත් noun එකක් ඇවිල්ලා ඊට පස්සේ මේ this කියන විදිය example එකකින් අපි මේක බලමු. වතෂි කියන්නේ මම. කියන්නේ මම කියන්නේ නාම පදයක්නේ. එතකොට මම මේ වා කියන එකෙන් මාව පෙන්නලා දෙනවා. එතකොට වතෂි වා මම සසිරු. මේ තියෙන මගේ නම කතගනා අක්ෂර වලින් වතෂි වා සසිරු දෙස්. මේකෙන් කියවෙනවා සාමාන්‍යයෙන් අපි නිකන් වේ කියන එකක් වගේ එකක් එන්නේ. එතකොට මෙතන කියවෙනවා මම සසිරු වේ. එහෙම නැත්නම් මම සසිරු. මේ වාක්‍යයෙන් කියවෙන අර්ථය තමයි මම සසිරු කියන එක. අපි මේක තව කෙනෙක්ගේ නමක් දාලා අපි බලමු. වතෂි. මෙතනින් ආවා වතෂි කියන එකේ kanjiයත්. මෙතන kanjiය. වතෂි වා අපි බලමු මයිකු කියලා. මයිකු. මෙතන මයිකු කියලා ගමු. මයිකු දෙස්. මම මයිකු කියලා කියන්නේ සාමාන්‍ය ඒගොල්ලෝ මයික්ට. එතකොට වතෂි වා මයිකු දෙස්. ඒ වගේම මම මෙතන තව නමක් අරන් තියෙනවා. වතෂි වා මිරා දෙස්. ඊට පස්සේ අපි මෙතනින් යම්කිසි පුද්ගලයෙක්ගේ තත්වයක් සම්බන්ධයෙන් ඒ කියන්නේ තත්ව නාම. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් කියන්නේ එයා software engineer කෙනෙක් අර ඒ වගේ. එහෙම නැත්නම් ටීචර් කෙනෙක් ඒ වගේ. ඒක අපි මෙහෙමයි කියන්නේ. වතෂි වා අයිෂයින් දෙස්. ඇත්තටම මේ ජපන් භාෂාවේ vocabulary ස්ටඩි කරලා නැත්නම් ඔයගලන්ට මේකත් අමාරු වෙනවා. එතකොට මම කොහොමත් කල්පනා කරලා තියෙනවා ඉස්සරහට මේ යන ලෙවල් එකට අදාළ ජැපනීස් vocabulary සම්බන්ධ වීඩියෝ සීරීස් එකක් ගේන්න. කයිෂයින් කියලා කියන්නේ සමාගම් සේවකයා කියන කෙනාට. ඒ කියන්නේ ඉංග්‍රීසියෙන් කිව්වොත් employee කියලා කියන්නේ. එහෙම. එතකොට මම ඒ කියන්නේ වතෂි වා මම කයිෂයින් දෙස්. මම සමාගම් සේවකයෙක් වේ. මම සමාගම් සේවකයෙක්. එහෙම තමයි මේ වාක්‍යයෙන් කියවෙන්නේ. ඊට පස්සේ මේ වාක්‍යයෙන් බලමු අපි. මේ වාක්‍යයෙන් තියෙනවා
වන්සන් වා චූගුකුජින් දෙස්. මෙතන සන් කියන කොටස නාම පදයකට පස්සේ දාන්නේ මේ පුද්ගලයාට යම්කිසි ගෞරවත්වයක් දෙන්න. සාමාන්‍ය ජපානය හුඟක් ප්‍රසිද්ධයි ඉතාමත් නීති ගරුක එවාගේම ගෞරවාන්විත රාජ්‍යයක් විදියට. එතකොට වන්සන්වා චූගුකුචින් දෙස්. මේ චූගුකුචින් කියලා කියන්නේ චීන ජාතිකයන්ට. චූගුකු කියන්නේ චීනය. අපි ඊට පස්සේ තියෙන කොටසට නාම පදයක්, ඊට පස්සේ වානිපාතය, ආය නාම පදයක්, ඊට පස්සේ ජා අරිමසෙන්. එහෙම නැත්නම් මේ ජා එක වෙනුවට කියන්න පුළුවන් අපිට දෙවා අරිමසෙන්. මේ ජා අරිමසෙන් දෙවා අරිමසෙන් කියන එකෙන් කියන්නේ නැත කියන කෑල්ල තමයි ඉතින් කියවෙන්නේ. නැහැ කියන එක. එතකොට අපි මේ වාක්‍ය බැලුවොත් වතශිවා ඉසා ජා අරිමසෙන්. වතශිවා ඉසා ජා අරිමසෙන්. මම මේ ඉෂා කියලා කියන්නේ වෛද්‍යවරයාට. එතකොට වතශිවා ඉෂා ජා අරිමසෙන්. මම මෙතන කියන්නේ මම ඉෂා කියන්නේ වෛද්‍යවරයෙක් නොවේ ජාරිමසෙන්. මම වෛද්‍යවරයෙක් නොවේ. මේ ඉෂා කියන එකේ කන්ජියත් මේ ගහද්දිම එනවා. මේ තියෙන්නේ ඉෂා කියන එකේ කන්ජිය. අපි ඊට පස්සේ තියෙන වාක්‍යයට යන්. ඊසන්වා අමරිකාජින් ජාරිමසෙන්. ඊසන් කියන කෙනා ඇමරිකානු ජාතිකයෙක් නොවේ. ඊසන්වා අමරිකාජින් ජාරිමසෙන්. මේකින් කියවෙන්නේ ඒක. ඊට පස්සේ තියෙනවා නවුන්වා නවුන් දෙස්කා. නවුන්වා නවුන් දෙස්කා. මේ වාක්‍ය රටාවෙන් අපි ප්‍රශ්නයක් කොහොම දාන්නේ කියන විදිය තමයි කතා කරන්නේ. මේක ප්‍රශ්නාර්ථවාචී වාක්‍ය රටාවක්. මිරාසන්, මෙයාගේ නම මිරා. මිරාසන්, මිරා මහත්තයා ඇමරිකාජින් දෙස්කා. මිරා මහත්තයා ඇමරිකානු පුද්ගලයෙක් වේද? මේ කා කියන අක්ෂරය අන්තිමට ආවට පස්සේ ඒක ප්‍රශ්නාර්ථයක් වෙනවා. මිරාසන්වා ඇමරිකාජින් දෙස්කා. ඊට පස්සේ මේ උත්තරය අපි දෙනවා මේ විදිහට. හයි. ඔව්. මෙතනින් අපි හයි කියලා කියන්නේ ඔව් කියන එක. හයි. ඇමරිකාජින් දෙස්. හයි. ඔව්. ඇමරිකානු පුද්ගලයෙක් වේ. හයි ඇමරිකාජින් දෙස්. අපි ඊළඟ වාක්‍ය රටාව බලමු. අනෝහිතෝවා කිමුරා සන්දෙස්කා. මෙයාගේ නම කිමුරා. කිමුරා. අනෝහිතෝවා කිමුරා සන්දෙස්කා. අනෝහිතෝවා කිමුරා සන්දෙස්කා. අනෝහිතෝවා කිමුරා සන්දෙස්කා. ඊට පස්සේ අපිට මේ විදිහට උත්තර දෙන්න පුළුවන්. හයි කිමුරා සන්දෙස්. ඔව්. කිමුරා වේ. එහෙම නැත්නම් ඔව් කිමුරා. ඒ විදිහට තමයි මේ වාක්‍ය කියවෙන්නේ. හයි කිමුරා සන්දෙස්. ඊට පස්සේ දැන් මේ අහලා තියෙන ප්‍රශ්නෙට අපිට මේ විදිහට පුළුවන් උත්තර දෙන්න. අනෝහිතෝවා කිමුරා සන්දෙස්. මෙතන අනෝ කියන එකෙන් අපිට කියන්න පුළුවන් ඒ. එහෙම නැත්නම් අර. එතකොට අනෝහිතෝවා ඒ පුද්ගලයා කිමුරා සන්දෙස්. කිමුරා මහත්තයා වේ. ඒ පුද්ගලයා කිමුරා වේ. මේ විදිහට තමයි මේ වාක්‍ය කියවෙන්නේ. ඊට පස්සේ අපිට මේක නැහැ කියලා කියන්නේ. ඊයේ මෙතන ඊයේ කියලා කියන්නේ ඊයේ කියලා කියන්නේ නැහැ කියන එක. නැහැ මේ ඉන්නේ සතෝසන්. ඒ විදිහට තමයි මෙතනින් කියන්නේ. ඊයේ සතෝසන් දෙස්. අපි ඊළඟ වාක්‍ය බලමු. ඊළඟ වාක්‍ය මිරාසන්වා සෙන්සෙයි දෙස්කා. එතකොට මේ සෙන්සෙයි කියලා කියන්නේ ටීචර්ට. සෙන්සෙයි කියන්නේ ටීචර්ට. ගුරුවරියට, ගුරුතුමාට ඔක්කොම කියන්නේ අපි සෙන්සෙයි කියලා. මිරාසන්වා සෙන්සෙයි දෙස්කා. මිරාසන් ගුරුවරයෙක් වේද? එතකොට මෙතනින් උත්තර දීලා තියෙනවා ඊයේ සෙන්සේජා අරිමාසෙන්. නැහැ සෙන්සේ කෙනෙක් නෙමෙයි. දැන් මේ වාක්‍ය ගත්තම මේ වාක්‍යයෙන් අහන ප්‍රශ්නයට අපි උත්තර දීලා තියෙන්නේ ඊයේ නැහැ කියන එකෙන්නේ. මෙතනින් අහනවනේ මිරාසන් වා සෙන්සේ දෙස්කා.
මිරා මහත්තයා සෙන්සෙයි ටීචර් කෙනෙක්ද? ඊට පස්සේ මෙතන අපි කිව්වා නැහැ ඊයේ ටීචර් කෙනෙක් සෙන්සෙයි ජා අරිමසෙන්. ඒකට අපි මේ ප්‍රශ්නෙට මෙතන ඊයේ කියන්නේ නැහැ කියන එකෙන් උනට අපි මෙතන ඔව් කියන එකෙන් කිව්වා හයි. ඔව් සෙන්සෙයි දෙස්. සෙන්සෙයි දෙස්. ඔව් ටීචර් කෙනෙක් වෙනවා. ඔව් ටීචර් කෙනෙක්. ඒක තමයි මෙතන හයි සෙන්සෙයි දෙස්. මේ සෙන්සෙයි කියන එකේ kanjiයක් මෙතන ආවන් දැක්කා. මේක තමයි සෙන්සෙයි ටීචර් භාවිතා කරන kanji. ඊට පස්සේ මේ වාක්‍ය රටාව බැලුවොත් අනෝහිතෝවා දරෙ දෙස්කා අර පුද්ගලයා අනෝහිතෝවා මෙතෙන් කියන්නේ පුද්ගලයා හිතෝ අර පුද්ගලයා අනෝහිතෝවා මෙතන කියනවා ඒ කියන්නේ ඒ නවුන් එකට පිටිපස්සෙන් කොහොමද වෙනනේ වායක අනෝහිතෝවා දරෙ දෙස්කා අර පුද්ගලයා කවුරු වේද එහෙම නැත්නම් අනෝහිතෝවා දොනත දෙස්කා මේ භාවිතා කරලා තියෙන වචන දෙකම සමානයි අනෝහිතෝවා දොනත දෙස්කා අනෝහිතෝවා දර දෙස්කා ඊට අපි කියනවා අනෝහිතෝවා මිරාසන් දෙස් අර ඉන්න පුද්ගලයා මිරා මහත්තයා වෙනවා හරි එහෙම නැත්නම් අනෝහිතෝවා මිරාවේ විදිහට තමයි කියවෙන්නේ අපි ඊට පස්සේ තියෙන වාක්‍ය රටාවට යමු මෙතනින් කතා කරන්නේ අපි සබ්ජෙක්ට් එකක් මේ නවුන් කිව්වට සබ්ජෙක්ට් එක ගැන තමයි මූලිකවම මෙතන කතා කරන්නේ සබ්ජෙක්ට් එක අපි කොහොමත් වාක්‍යයක උක්තය කියන දේ ප්‍රධානව පෙන්වනවනේ එතකොට මෙතන බලමු අපි වාක්‍යය කියන මේක මෙතන මේක තමයි අපි දැන් සබ්ජෙක්ට් එක කරලා තියෙන්නේ නවුන් එක වා ඇවිල්ලා තියෙනවා වා නිපාතේ වතෂිවා මම ඊට පස්සේ ආයෙත් එනවා නවුන් එකක් ඉතින් නවුන් එක IMC මේක සමාගමක් එතකොට මේ සමාගමේ නම තමයි IMC කියන්නේ එතකොට වතෂිවා IMC no මෙතන no කියන එක ඇවිල්ලා තියෙනවා මෙතන පේනවා ඇති ඔයාලට මේ නවුන් දෙකක් අතර අනිවාර්යෙන් no කියන නිපාතය භාවිතා කරනවා මෙතනින් අපි මේ නාම පදයට තියෙන අයිතිය ප්‍රකාශ කරනවා මෙන්න no එක භාවිතා කරනවා බලන්නකෝ වතෂිවා මම IMC එකේ මෙතෙන් කියන්නේ එහෙම IMC එකේ එහෙම නැත්නම් මේ සමාගමේ ශායින් ඔයගොල්ලෝ දන්නවා මේ දැන්ටම ශායින් කියන්නේ මොකක්ද කියලා ශායින් කියන්නේ සමාගම් සේවකයාට එතකොට මෙතනින් තේරෙන්නේ අපිට වතෂිවා මම IMC සමාගමේ සේවකයෙක් වේ වතෂිවා IMCの社員です。私は IMC のමම IMC එකේ ශායින් කෙනෙක් වෙනවා. ශායින් දෙස්. ඊළඟ වාක්‍ය බලමු. මෙතනින් අහන්නේ අර අපි කලින් ඉගෙන ගත්ත කා අක්ෂරය අන්තිමට දාලා ප්‍රශ්නාර්ථ වාචී වාක්‍යයක්. මිරාසන් වා IMC の社員ですか? මිරාසන් IMC එකේ ශායින් කෙනෙක්ද? ඒ කියන්නේ සේවකයෙක්ද? මිරාසන් වා IMC の社員ですか? ඊට පස්සේ අපිට මේ විදිහට උත්තර දීලා තියෙන තුනක් අනුව අපි එකක් I so this එහෙම වෙනවා. ඔව් එහෙමයි. එහෙම කියන තමයි මේක භාවිත කරන්නේ. ඊට පස්සේ තියෙනවා hi sign this. ඔව් සමාගම් සේවකයෙක්. එහෙම නැත්නම් ඔව් සමාගම් සේවකයෙක් වෙයි. මේ විදිහට. ඊට පස්සේ මෙතනින් අපි නැහැ කියන එකෙන් දෙන උත්තරේ ඊයේ ශයින් ජාරි මාසේ ශයින් කෙනෙක් නෙමෙයි. නැහැ ශයින් කෙනෙක් නෙමෙයි. ඊට පස්සේ අපි කතා කරමු ඊළඟ වාක්‍ය අනෝ කතා මෙතන අපි දාමු අපි දැන්ට දන්න වචනේ හිතෝ දාලා අනෝ හිතෝවා දොනත දෙස්කා ඔයගොල්ලෝ දන්නවා මේ වචනයට සමාන අනිත් වචනය මොකක්ද කියලා තමයි දරේ දරේ kanji ආවේ දරේ අනෝ හිතෝවා දොනත දෙස්කා අනෝ හිතෝවා දරේ දෙස්කා
එතකොට මෙතරින් කියවෙන්නේ අර පුද්ගලයා කවුරු වේද කියන එක ගොඩ එක දැන්ටමත් දන්නවා. ඊට පස්සේ මම දෙන උත්තරේ මිරාසන් දෙස්. මිරා වෙනවා. ඊට පස්සේ මම තව වාක්‍යයක් මේ වාක්‍යන ඇඩ් කරලා කියනවා IMC no shine this. IMC එකේ සේවකේ ඔව් මිරාසන් වෙනවා කියන එක කිව්වා. ඊට පස්සේ අපි ඒත් එක්කම දැම්මා එයා ගැන අපි තව ටිකක් විස්තර කරලා කිව්වා IMC එකේ ෂයින් කෙනෙක් වෙනවා. ඒ තමයි වාක්‍ය රටාව. අපේ අද පාඩමේ අන්තිම වාක්‍ය රටාවට අපි යමු. මේ මෝ එක ඇත්තටම සිංහලෙන් අපි ඔත් කියන තේරුම ටිකක් එනවා. බලමු මේ වාක්‍යයකින්ම කොහොමද කියලා මේක භාවිතා වෙන්නේ. මිරාසන්වා කයිෂයින් දෙස්. දැන් දන්නවා ඔයගොල්ලෝ මේ වාක්‍ය තේරුම. මිරාසන් මිරා මහත්තයා කයිෂයින් සමාගම් සේවකයෙක් වේ. මිරාසන්වා කයිෂයින් දෙස්. ඊට පස්සේ මේ වාක්‍යයෙන් කියවෙනවා ජෝන්සන්මෝ කයිෂයින් දෙස්කා. මෙතන ප්‍රශ්නයක් අහනවා. මෙතන අහනවා ජෝන් කියන මහත්තයා ගැන. ජෝන්සනුත් මං කිව්වේ ඔත් කියන සම්බන්ධයක් එනවා කියලා. ජෝන්සනුත් සමාගම් සේවකයෙක්ද? මෙතන කා කියන අක්ෂරය අන්තිමට ඇවිල්ලා මේක දැන් ප්‍රශ්නවාචී වාක්‍යයක් කියලා දැන් ඔයගොල්ලෝ තේරුම් ගන්න ඕනේ මේ කායක දැක්කට පස්සේ. ජෝන්සන්මෝ කයිෂයින් දෙස්කා. ජෝන්සනුත් සමාගම් සේවකයෙක්ද? ජෝන් මහත්තයත් සමාගම් සේවකයෙක්ද? ඊට පස්සේ උත්තර දෙකක් දීලා තියෙනවා. අපි බලමු කොහොමද ඒ වාක්‍ය කියවෙන්නේ කියලා. මෙතන කියන ඔව් කියන එකෙන්. ඔව් ජෝන්සනුත් කයිෂයින් දෙස්. ඒ කියන්නේ හයි ජෝන්සන්මෝ කයිෂයින් දෙස්. හයි ජෝන්සන්මෝ කයිෂයින් දෙස්. ඔව් ජෝන්සනුත් සමාගම් සේවකයෙක් වෙනවා. ඔව් ජෝන් මහත්තයත් සමාගම් සේවකයෙක් වෙනවා. මෙතන ඊයේ කියන එකෙන් තියෙනවා කියන්නේ නැහැ කියන එකෙන්. ඊයේ ජෝන්සන්මෝ කයිසයින්ජා අරිමසා. මේ වාක්‍ය රටාව වැරදි. මේ වාක්‍ය රටාව වැරදෙන්න හේතුව තමයි මෙතන ඊයේ එකත් එක්ක අපි සාමාන්‍යයෙන් මෝ කියන එක භාවිතා කරන්නේ. ඒක තමයි මම මේක දාලා තියෙන්නේ මෙතනට. ඊයේ ජෝන්සන්මෝ කයිසයින්ජා අරිමසේ. ඒකෙන් හරියට කියවෙන්නේ නැහැ. ජෝන්සනුත් කයිසයින්ජා අරිමසේ. ඊයේ ඒ කියන්නේ නැහැ. ජෝන්සනුත් සමාගම් සේවකයෙක් නෙමෙයි. ජෝන්සනුත් සමාගම් සේවකයෙක් නෙමෙයි කියන අපි එහෙම දෙයක් කියන්නේ නැහනේ වාක්‍යයක. නැහැ ජෝන්සනුත් සමාගම් සේවකයෙක් නෙමෙයි කියලා කියවෙන්නේ නැහනේ අපිට. ඒකට මේ වාක්‍ය රටාව වැරදි. ඉතින් අපි අද පාඩමේ අවසානයට ළඟා වුණා. ඉතින් අද කරපු පාඩමේ මොන හරි ප්‍රශ්න කාරිත්තන් ඔයගොල්ලන්ට තියෙනවා නම් මට කමෙන්ට් එකක් දාලා, ඒ කියන්නේ මේ වීඩියෝ එකේ පහලින් කමෙන්ට් කරලා මට ඒ සම්බන්ධයෙන් කියන්න. මම ඔයගොල්ලන්ට අනිවාර්යෙන් රිප්ලයි කරනවා. ඒ වගේම මේ මම ටීච් කරන විදිහේ මොන හරි ඔයගොල්ලන්ට තේරුම් නැති තැන්, ඒ වගේම මම ටීච් කරන විදිහේ ප්‍රශ්න කාරී තැන් තියෙනවා නම් ඒවත් මට කියන්න. මම ඒවත් ඉස්සරහට හදාගෙන ඕගලන්ට හුඟක් පහසුවෙන් ලේසියෙන් මේ භාෂාව කියල දෙන්න බලාගෙන ඉන්නවා. ඉතිං අද වීඩියෝ එක අපි මෙතනින් අවසාන කරමු. ඕගලන්ට අද මං කියල දීපු පාඩම ප්‍රයෝජනවත් වුණානම් මගේ චැනල් එක සබස්ක්‍රයිබ් කරන්න, ඒ වගේම ලයික් කරලා ෂෙයා කරලා මට සපෝට් එකක් දෙන්න. එහෙනම් අපි ඊළඟ පාඩමෙන් ආයෙ හම්බෙමු. ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්.